ඔන්න අද වීඩියෝ එකෙන් ගෙදරදීම පිරිසිදුව රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න විදිය බලන්නයි යන්නේ. ඉතින් අපි යමු ඉක්මනින්ම වීඩියෝ එකට. මම මුලින්ම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට ඕන කරන චිකන් ටික තම්බ ගන්නයි යන්නේ. ඉතින් මෙතන මම චිකන් ග්‍රෑම් 350ක් විතර අරන් තියෙන්නේ. ඒ ටිකට මේ විදියට ටිකක් අඩුවෙන් වතුර දාලා කහ ටිකක් ලුණු කුඩු ටිකක් දාලා අපි මේ ටිකක් තම්බ ගමු. ෆ්‍රයිඩ් රයිස් එක හදන්න උවමනා කරන ද්‍රව්‍යයන් සහ ඒවායේ ප්‍රමාණයන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතන බලන්න. මෙතනදී අපි චිකන් ටික ගොඩාක් වෙලා තම්බ ගන්නේ නැහැ. මොකද අපි මේක ෆ්‍රයි කරනවා ආයේ ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න කලින්. ඊළඟට අපි තම්බගත්ත චිකන් ටික චුට්ටක් විතර තලලා මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක අතින් ඉරා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන එළවලු මම මේ විදිහට කපාගෙන තියෙනවා. ඔයාට මේ වයි ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම මේ විදිහට තාච්චියක් ලිපට තියලා ඒක රත් වෙනකොට තෙල් ටික එකතු කරගන්නවා. දැන් අපි තෙල් ටික හොඳින් රත් වෙනකන් ඉන්න ඕන. ඊළඟට අපි කලින් තම්බලා පොඩි කෑලි වලට කපාගත්ත අපේ චිකන් ටික මේ විදිහට එකතු කරගමු. ඊළඟට අපි චිකන් ටික හොඳින් ෆ්‍රයි කරගමු. චිකන් එක අපි මේ විදිහට ටිකක් ෆ්‍රයි කරගන්නකොට මම මේ වෙලාවේ එකතු කරගන්නේ ඉඟුරු සුදු ලුණු සෝස් එක. ඔයා ගෙදර රයිස් හදනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හදාගන්න. මාරම රසයි, ඒ වගේම හරිම සුවඳයි. ඉතින් මේ තියෙන අමුද්‍රව්‍ය හොඳට බ්ලෙන්ඩ් කරලා මේ විදිහට පේස්ට් එකක් හදාගන්න ඕන. මේ විදිහට තමයි මේ සෝස් එක හදාගන්නේ. ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් එක්ක මේ චිකන් ටික ෆ්‍රයි වෙන මේ වෙලාව මාරම සුවඳක් එනවා. ඔන්න මේ වෙලාවේදී මම බිත්තර 3ක් එකතු කරගන්නවා. ඔයාගේ කැමැත්ත අනුව රයිස් එක හදන්න ගන්න චිකන් ප්‍රමාණය, බිත්තර ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මම රස අනුව ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔන්න ඊළඟට මම අපේ එළවලු ටික එකතු කරගන්න යන්නේ. ඉතින් අර ලීක්ස් ගහේ සුදු පාට කොටසින් චූටි කෑල්ලකුත් මම මෙතනදී එකතු කරගන්නවා. ඒ කොටස ඔයා දාන්න කැමති නම් එකතු කරගන්න එපා. මේ විදිහට ඒ ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. ඒ ටිකත් අපි හොඳින් කවලම් කරගමු. එකතු කරගත්ත කැරට් ටික විනාඩියක් විතර හොඳින් මිශ්‍ර කරගමු. මේ විදිහට කැරට් ටික විනාඩියක් විතර ටෙම්පරාදු වුණාට පස්සේ අපි බත් එකතු කරගන්න ඕන. මම අද මෙතනදී එකතු කරන්නේ කීරි සම්බා. මේ විදිහට බත් ටික එකතු කරගන්නකොට අපේ බත් එක හොඳටම නිවිලා තියෙන්න ඕන. උයා ගත්ත ගමන් ගොඩාක් රස්නේ පිටින් අපි බත් එකතු කරගන්නේ නැහැ. එහෙම එකතු කරගත්තොත් රයිස් එක නියම විදිහට හදාගන්න බැරි වෙනවා. බතුත් එකතු කරගෙන ඉවර වෙලා තමයි මම ලීක්ස් ටික එකතු කරගන්නේ. ඉතින් සමහර අය ලීක්ස් කැරට් දාලා ගොඩක් එළවලු දාලා රයිස් එක හදාගන්න කැමති නැහැ. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන් චිකන් බිත්තර වැඩියෙන් දාලා එළවලු එකතු කරගන්න ප්‍රමාණය අඩු කරන්න. බත් ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර හොඳට වැඩි කරන්න. ගින්දර වැඩි කරගෙන බත් ටික හොඳට රත් වෙන්න ඕන. ඉතින් මේ විදිහට වැඩි ගින්දරේ විනාඩි 3ක් විතර හොඳට බත් එකේ දුම් දානකම් හොඳින් මේ විදිහට කවලම් කරගමු. ඊළඟට රස බලලා ඔයාගේ රස අනුව ලුණු මදි නම් ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් ටිකක් එකතු කරගන්න. ඒ ටිකක් දාලා අපි හොඳින් කවලම් කරගමු. ඔයා ළඟ සිසමි ඔයිල් තියෙනවා නම් මේකෙන් තේ හැන්දක් විතර එකතු කරගන්න. එහෙම එකතු කළාම අපේ රයිස් එකේ සුවඳ රස වැඩි වෙනවා. ඔන්න දැන් අපේ ෆ්‍රයිඩ් රයිස් එක අපි හදාගෙන ඉවරයි. ඉතින් මේ ගෙදරදීම පිරිසිදුව හරිම රසට හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.